හායි කොහොමද ඔයාලට? ඔන්න අදත් මං ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද මම අරගෙන ආවේ ලොකු පොඩි හැමෝම ආස රුලන් ටොෆී හදන විදිහ. අවුරුදු කාලෙට අවුරුදු කෑම මේසෙට එහෙම මේ රුලන් ටොෆී කියන රස කැවිල්ල ගොඩක් අය හදනවා. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපි බලමු එහෙනම් අපිට මොනවද මේ රුලන් ටොෆී හදන්න ඕන වෙන්නේ කියලා. මේ තියෙන්නේ රුලන්. අපිට රුලන් අනිවාර්යෙන්ම ඕන වෙනවනේ. මම රුලන් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. තව මම අරගන්නවා පොල් ග්‍රෑම් 100ක් අපිට ඕන වෙනවා. ඒ වගේමයි සීනි ග්‍රෑම් 200ක් මම අරගෙන තියෙනවා. ඊට අමතරව බටර් මේස හැඳි දෙකක් විතර අරගන්නවා. මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. අපි මුලින්ම කරන්න ඕනේ මේ රුලන් ටික බෙද ගන්න ඕනේ. ඒකට මම මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට රුලන් ටික දාලා බෙද ගන්නවා. ඔයාලා ගොඩක් ගින්දර වැඩි කරගෙන මේක බෙද ගන්න එපා. අඩු ගින්දරේ ටික වෙලාවක් මේ රුලන් ටික බෙදෙන්න ඉඩ දෙන්න. ඒ වගේමයි මේක ගොඩක් කළු පාට කරගන්න එපා. රන්වන් පාට එනකම් මේ ටික බැදුණා නම් ඇති. ඔයාලට දැන් පේනවා ඇති මේ රුලන් ටික බැදෙනකොට මේකේ පාට වෙනස් වීගෙන එනවා. මේ වගේ හැන්දෙන් කලවම් කර කර මේ රුලන් ටික බෙද ගන්න ඕනේ. මේ වගේ කලර් එකක් එනකන් අපි මේ රුලන් ටික බැදගෙන ඉවර වෙලා මේක අපි වෙන භාජනයකට මාරු කර ගන්නවා. මේ වගේ ලස්සන පාටට අපි රුලන් ටික බැදගෙන ඉවර වෙලා ඒ පෑන් එකටම පොල් ටිකක් දාගෙන ටික වෙලාවක් බැදෙන්න දෙන්න ඕනේ. පොල් ටිකේ තෙත ගතිය ඉවත් වෙනකන් විතරයි අපි මේක බැදගන්නේ. මේ විදිහට කලවම් කර කර අපි මේ පොල් ටිකත් බැද ගන්න ඕනේ. මේ වගේ පාටට ආවට පස්සේ අපි වෙන භාජනයකට පොල් ටිකත් අපි එකතු කර ගන්නවා. ඒ පොල් ටිකත් අපි බැදගත්තට පස්සේ ඒ පෑන් එකෙම සීනි ටික අපි කැරමල් කරගන්න ඕනේ. අපි සීනි ටික කැරමල් කරන්න අපි අරගත්ත සීනි ටිකෙන් ටිකක් තමයි දාගන්න ඕනේ. ඒ ටික කැරමල් කරගත්තට පස්සේ අපි ඉතුරු සීනි ටිකක් දාගන්නවා. මම කැරමල් එක හදාගන්න උණු වතුර මිලිලීටර් 100ක් වගේ තමයි දාගත්තේ. ඒක ඔයාලා බලලා දාගන්න ඕනේ. මොකද ඔයාගේ පොල් වල තියෙන තෙතමනයත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. කැරමල් එක හදන්න නම් ඔයාලා කවුරුත් දන්නවනේ. මේ විදිහට ඉතුරු සීනි ටිකත් එකතු කරගෙන හොඳට දිය කරගන්න ඕනේ. මේ වගේ පාටට අපි කැරමල් එක හදාගෙන ඉවර වෙලා ඒකට අපි මුලින්ම බැදගත්ත පොල් ටික තමයි එකතු කරගන්නේ. මේ පොල් ටික එකතු කරගෙන හොඳට සීනි එකේ කලවම් කරගන්න. මේ විදිහට අපි පොල් ටික කලවම් කරගත්තට පස්සේ ඒකටම බැදගත්ත රුලන් ටිකත් එකතු කරගමු. අපි හදාගත්ත කැරමල් එකේ හොඳට මේ රුලන් ටික කලවම් වෙන්න ඕනේ. මේ විදිහට රුලන් ටික කලවම් කරන ගමන් අපි අරගත්ත බටර් ටිකත් එකතු කරගෙන නැවත හොඳට කලවම් කරගන්න ඕනේ. අවසානයේ කලවම් වෙනකොට මේ විදිහට තමයි රුලන් ටික එන්නේ. ඔයාලා ඒ වෙනකොට මේක සෙට් කරගන්න ට්‍රේ එකක් අරගෙන ඒකට ඔයිල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාගෙන ඒකට මේ හදාගත්ත රුලන් මිශ්‍රණය අපි එකතු කරගමු. මේ විදිහට ට්‍රේ එකට දාගෙන හොඳට මේ රුලන් ටික සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ඔයාලට කෑලි කපා ගන්න. මේ තියෙන්නේ අද මම හදාගත්ත රුලන් ටොෆී ටික. මේ වගේ පාටට ඔයාලත් හදාගන්න. ඇත්තටම මේක ගොඩක් රසයි. ඔයාලට වැඩි වෙලාවක් යන්නෙත් නෑනේ මේක හදන්න. ගොඩක් දේවල් ඕන වෙන්නෙත් නෑ මේ රුලන් ටොෆී එක අපිට හදාගන්න. දැන් අවුරුදු කාලෙත් ළඟයිනේ. අවුරුදු කෑම මේසයට ගොඩක් අය හදන රස කැවිල්ලක් තමයි මේ රුලන් ටොෆී. එහෙනම්
දැන් ඔයත් දන්නවනේ. ඔයත් මේක හදලා බලන්න. ඒ වගේමයි තවත් මේ වගේ ලස්සන අලුත් වීඩියෝ බලන්න ඔයා කැමති නම් දැන්ම නිෂු vlogs මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේමයි ළඟම තියෙන bell icon එකත් touch කරලා තියන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාලට ඉක්මනින්ම බලන්න පුළුවන්. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලට සුබ දවසක්.